බයික් වලට මේකට ඇතුල් වෙන්න අවසර දෙන්නේ නැහැ. එන්ට්‍රන්ස් එක ගාව සමහර අය කියලා තිබ්බා කලින් අවසර අරන් මෙතෙන්ට එන්න ඕන කියලා. කොහොමද කියලා බලමුකෝ ටිකට් දෙනවද මොකද වෙන්නේ කියලා. ඇතුල් වෙන්න දෙන්නේ කාර් ජීප් වෑන් වගේ ආවරණ වෙච්ච වාහන වලට විතරයි. ඒකට 3 wheel බයික් වලට මේකට ඇතුල් වෙන්න අවසර දෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක ගොඩක්ම ඔය නීතිය ඇත්තේ ඇතුලේ ඉන්න මේ වනසත්තු නිසා වෙන්න ඕන. එතකොට අපදා දවස්වල පාර කැඩිච්ච දැන් තුනකුත් තියෙන ඒවත් එහෙම තමයි පාර කඩන්න ගිහින් තියෙන. හරි 30 40 පාර කඩන්න ගිහිල්ලා තියෙන. ඒවත් එහෙම තමයි බලන්න ෆොටෝ ගන්න වීඩියෝ කරන්න යන්න එපා. එළිම උඩට යන්න කන්ද උඩට ගියන් පස්සේ මේ මේන් ගේට් එකෙන් ඇතුළෙන් තියෙන අපේ පොයින්ට් එකක් තියෙනවා. එතනින් දකුණට දාන්න අපේ කට්ටිය ඉන්න පාර පෙන්නයි. කාර් පාක් කියලා බෝඩ් එක ගහලා තියෙනවා. හරි. මේ බෝඩ් එක ගහලා තියෙනවා. එතන ඉඳලා මීටර් 100ක් ඉස්සරහා තියෙන වාහන පාක් එක. එතන නතර කරලා බහැලා බලලා එන්න. එතකොට වංගුවේදී පරිස්සමට යන්න උඩට ගිහ වාහන පල්ලෙහාට එන්න තියෙනවා. විලක් වංගු තියෙන උඩින් වාහනේ ළඟට එනකම් පේන්නේ නැති දැන් තියෙනවා. එහෙනම් පරිස්සමට ගිහිල්ලා පරිස්සමට එන්න ආවා. හරි. හරි. ලාගරට ඉදුණට යන්න එහෙම කලින් අවසර ගන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපිත් එහෙම අවසර ගන්න නෙවෙයි මෙතෙන් ආවේ. ඒවල ටිකට් වල ගණන් කිව්වොත් වාහනේට 800ක් ගන්නවා. වැඩි හිටියෙක්ට රුපියල් 75ක් ගන්නවා. බොන්සයි වගේ නේ. පල්ලෙ මිනන් ආපුවත් දන්නේ නැහැ නේ. මෙතන මේ නෝදෙලිය පැත්තේ. ආයෙ උස ගිහලා වැඩක් නැති ඇති. අර හුලගේ පැත්තට නැමෙනවා. ඒක තමයි අර බොන්සයි කරනවා වගේ තමයි. පාර කැඩිලා අතන. එතන තුන්වෙනි තැනද දෙවෙනි තැන නේ. තුන නේ. එතන මැද දෙකක් තිබ්බා. එකයි දෙකයි. පාර කැඩිලා කියන දෙවෙනි තැන. මේවා දාලා තිබ්බ දෙවෙනි තැන මේ. Hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase
මල් කඩයි